ආයිබෝන් සුබ දවසක් හැම දිනාටම. අද මම මේ වීඩියෝ එකෙන් ප්‍රෝකයා කියන Java ආරමේ රහස් ගොඩක් එළියට දානවා. එතකොට මම අද එළියට දාන මේ දේවල් මේ Java ආරමේ ඉහළ නිරතලවල ඉන්න, ඒ කියන්නේ මැනේජර්ස්ලා කියලා හඳුන්වන අයවත් ගොඩක් අය දන්නේ නැහැ මේ මම එලි කරන දේවල්. එතකොට මම අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා ඇයි මේ ප්‍රෝකයා කියන Java ආරම මේ ප්‍රෝකයා කියන්නේ බොරුවක් කියලා අපි ඇයි කියන්නේ කියලා මම පැහැදිලි කරනවා. ඒ වගේම මේ ජොබ් කෝටාව බොරුවක් කියන්නේ කොහොමද කියලා පෙන්නනවා. හරි. එතකොට ඒ වගේම මෙයාලා ඕගොල්ලන්ට හැංගුව මේ බොරු කෝටාවේ ඩොකියුමන්ට්ස් ටිකත් මම අද ඕගොල්ලන්ට පෙන්නනවා. හරි. එතකොට ඒ ජොබ් දෙනවා කිව්ව සමාගමයි, ඒ සමාගමේ අයිතිකාරයවයි, රටයි, ඒ ලිපිනයයි, වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එකයි, සියලුම දේවල් ටික මම අද මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට පෙන්නනවා. හරි. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එතකොට ප්‍රොෆෙසර් මන්ජුල රණසිංහ කියලා කියන්නේ මේ ආයතනයේ සභාපතිතුමා නෙවෙයි. ප්‍රෝකයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපතිතුමා නෙවෙයි. ප්‍රෝකයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ඉන්න ඒ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් විදිහට තමයි එතුමන් සම්බන්ධ වෙන්නේ. හරි. දැන් ඔයාලා මේ බැලුවේ ප්‍රෝකයා එකේ ගිය අවුරුද්දේ තිබුණ Zoom මීටින් එකක මේ සමාගමේ දැන් CEO කියලා හඳුන්වන විකි කියන පුද්ගලයා කියපු කතාව. හරි. එතකොට අපි මුලින් ඉඳන්ම මේ Java ආරමේ මහමොලකරු මංජුල නෙමෙයි විරාජ් කියලා කිව්ව එක හේතුවක් තමයි මේක. අපි ඒක තවත් ඊට පස්සේ තහවුරු කරගත්තා. දැන් අපි මිනිසුන් අන්දන්න ලේසි මේ මංජුල වගේ කෙනෙක්ව ඉස්සරහට දැම්මා. දැන් ඇත්තටම මංජුල කියන්නේ මේකේ නළුවෙක් විතරයිනේ. එතන උගත් ගුරුවරයෙක් කියලා පේන කෙනෙක්ව පෙන්නලා ටීවී ප්‍රෝග්‍රෑම් වලට ගෙනල්ලා පෙන්නලා ප්‍රොමෝට් කළාට පස්සේ මිනිස්සු සැක කරන්නේ නැහැ. අපේ මිනිසුන්ගේ මතයක් තියෙනවා උගත් මිනිස්සු හැමෝම හරි හොඳ මිනිස්සු කියලා. හරි. එතකොට උගත් මිනිස්සු ඉන්නවා ජරා වැඩ කරන අය, නුගත් මිනිස්සු ඉන්නවා කොටසක් හොඳ වැඩ කරන අය. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ ළඟදී හිරේගිය වෛද්‍යවරිය. හරි. එතකොට අපි වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ මේ උගත් කපටි වංචාකාරයින්ගේ. හරි. ඒගොල්ලෝ තමයි ගොඩක්ම භයානක. ඒ අනුව තමයි ඔය ආරම්භ කළ තමයි පළවෙනි රැකියා අවස්ථාවන් 25 ලංකාවේ ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරපු අය මේ වෙනකොට අවුරුදු 3මාරකට වැඩි කාලයක් මේ රැකියාවන් ඇතුළත වෙලා ඉන්නවා. එක්කෙනෙක් ලක්ෂ 8මාරක විතර ආදායමක් ලබනවා. වැඩියක් ගන්නවා. ඒ අරගෙන ඒ අය තමයි මේ නෝඩ ගොඩක් වෙලාට ආයතනයේ නිලධාරීන් විදිහට ආයතනයේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඔන්න ඊළඟට මෙයාලා කිව්ව තවත් බොරුවක් තමයි මේක. ඔය 25 දෙනාගේ කතාව කියද්දි වලි සුන්දරත් මේකේ හිටියා. වලි සුන්දර කියන්නේ මේ මංජුලත් එක්ක ටීවී ප්‍රෝග්‍රෑම් වලට ගිහිල්ලා කතා කරපු අනිත් ඉංජිනේරුවෙක් කියලා හඳුන්වලා දුන්න පුද්ගලයා. එතකොට පස්සේ කාලෙකදී මේ වලි සුන්දර මේකෙන් ඉවත් වුණා. ඒ ඉවත් වුණාට පස්සේ මාත් එක්ක යා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒ ප්‍රෝග්‍රෑම් එකේදී ප්‍රසිද්ධිය පිළිගත්තා මේ 25 දෙනෙක්ට රස්සාවල් දුන්න කතාව තනි කර බොරු. මොකද මේ 25 දෙනාගෙන් එක්කෙනෙක් යා කියලා තමයි මේගොල්ලෝ ප්‍රචාරය කරේ. එතකොට මෙයා මේ වලි සුන්දර කියන පුද්ගලයා ප්‍රසිද්ධිය පිළිගත්තා මේ කතාව බොරු, මේගොල්ලන්ට රස්සාවල් හම්බෙලා නැහැ, 25 දෙනෙක් ඇත්තටම රැකියාවල් කරන්නේ නැහැ, මේක බොරුවක් කියලා ප්‍රසිද්ධියේ වලි සුන්දර කියන පුද්ගලයා පිළිගත්තා. ඒතර මෙන්න මේ පුහුණු කිරීම ටික කරන්න කම්පැනියට එක්කෙනෙක් පිළිවෙන් ගණන් හදලා තිබ්බ 56600. එක්කෙනෙක්ගේ පුහුණුවීම් කටයුතු, ඇග්‍රීමන්ට් කටයුතු, ඒවා ඒ සියලු වේදන් ටික කම්ප්ලීට් කරලා ඔබ රැකියාවට යොමු කරන තැන 56600ක් වියදම යනවා කියලා එස්ටිමේට් කරලා තියෙනවා. ඔබ ඒකම ඔබෙන් ගන්නෙ නැහැ. ඔන්න මේ Java ආරම්භකාරයෝ මිනිසුන්ව රවට්ටන්න කිව්ව තවත් බොරුවක් තමයි මේක. ඩොකියුමන්ට් චාර්ජස් විදිහට රුපියල් 56000ක් යනවා කිව්වා එක පුද්ගලයෙක් වෙනුවෙන්. එතකොට මිනිසුන්ගෙන් ගන්නේ රුපියල් 21500 කිව්වා. ඊටු ටික මේගොල්ලෝ කම්පැනිගෙන් දාලා තමයි මේ වැඩේ කරලා දෙනවා කිව්වා. ඒ කියන්නේ මිනිසුන් අනුකම්පාවෙන් උදව්වක් කරනවා වගේ තමයි මේගොල්ලෝ රඟපෑවේ. හැබැයි මංජුල ප්‍රසිද්ධිය මේ වෙද්දි පිළි අරගෙන ඉවරයි. මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තේ ජොබ් දෙන්න නෙමෙයි ට්‍රේනින් එකට කියලා. හරි. කම්පැනි කියනවා අපි කොකාකෝලා දැන්වීමක් දාලා තියෙනවා. ඒ දැන්වීම ඒ රටේ වැඩිම පිරිසක් සමාදාලා භාවිතා කරන වෙලාවේ අපිට මේක රීච් කරන්න ඕන. බූස්ට් කරන්න. ඒ ටීම් එක තමයි ඔන්න ලංකාවේ ටීම් එකයි අර ඊතුරු ලක්ෂ ගානක ටීම් එකයි එකතු වෙලා ඔන්න රීච් කරන්න හදන්නේ. කාස්ටානක් දෙනවා කලින්. කාස්ටාන අනුව ඔන්න අපි ටයිම් එකකුත් දාගන්න. පාන්දර 5ට කියමුකෝ ටයිම් එක තියෙන්නේ. 5:10 අතර අර යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි පාවිච්චි කරලා මේ අදාළ කම්පැනි වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ඔන්න ඇඩ්වර්ටයිස්මන්ට් දැන් ලෝඩ් කරලා තියෙනවා. දැන් අන්න අපි කියපු කොකාකෝලා දැන්වීම තියෙනවා.
අපි බලන්නේ දැන්වීම මොකක්ද කියලා අපිට තියෙන ඔන් සහ ඕෆ් බටන් දෙකක් තියෙන්නේ. අර අපිට තියෙන දැන් ඕෆ් එකේ තියෙන ඔන් එකට දාන්න තියෙන පාන්දර 5ට අපි කරන්නේ පාන්දර 5යි 10 මේක ඔන් කියන තැනට දාන්න. එක දැන්වීමක් තිබ්බත් ඕක දාන්න පුළුවන්. දැන්වීම 5ක් 6ක් 10ක් 12ක් තිබ්බත් රයිට් ඔන් කියන මොඩ් එකට දාගෙන ගියා. අපිට ඒක බලන්න කරන්න මොනවත් තියෙන්නේ නැහැ. ඔන් කරා. ඔන් කරපුවම වෙන්නේ බැලුම් වාර ප්‍රමාණය වැඩි වෙනවා. එකපාර ලක්ෂ 5කින් 10කින් මේක වැඩි වෙනවා. වැඩි වෙනකොට කොහොමද ජර්මනියේ බලන කෙනාට බලෙන් පෙන්නන මොකක්ද? කොකාකෝලා දෙන්න. ඒක වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ඉමේජ් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ ආහාර ද්‍රව්‍ය වෙන්න පුළුවන්, බීම වර්ග වෙන්න පුළුවන්, ඇඳුම් වර්ග වෙන්න පුළුවන් මොන ඕන දෙයක් අපිට අදාළ නැහැ. ඒගොල්ලෝ කියන එක අපිට තියෙන මොකක්ද? බෝඩ් එක උස්සන්න තියෙන. ඡන්ද දෙන්න තියෙන. ඔන්න මෙයාලා දුන්න තවත් හොඳම ආතල් එකක්. දැන් මෙයා කියන විදිහට ජර්මනිය ටාගට් කරලා දාපු ඇඩ් එකට ලංකාවේ මිනිස්සු ලක්ෂ 5ක් ගිහිල්ලා එකපාර ට්‍රැෆික් එකක් දුන්නා. ඒ කියන්නේ එකපාර කියලා බැලුවම ඒ ඇඩ් එක ජර්මනියට වෛරල් වෙනවලු. හරිද? මොලේ තියෙන ඕන ඉස්කෝලේ යන පොඩි ළමයෙක් උනත් දන්නවා වෙන රටකින් ට්‍රැෆික් එකක් දුන්නම ඒක තව රටකට වෛරල් වෙන්නේ නැහැ කියලා. හරිද? කියන ඔයගලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම දැන් අපි YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා. හරිද? ඒතර මේ YouTube එකේ තියෙන වීඩියෝ එක අපි ලංකාවේ මිනිස්සු වැඩිපුර බැලුවට පස්සේ ඒක වෛරල් වෙන්නේ තව රටකට නෙමෙයි ලංකාවට. හරිද? එතකොට අපිට මේ වීඩියෝ එකක් බලලා එකපාර ට්‍රැෆික් එකක් දීලා ඉවරලා ඒක උඩට උස්සලා අරගෙන ඒක ජර්මනියට වෙන රටකට ටාගට් කරලා අපිට මේ මිනිසුන්ට බලන ප්‍රමාණය වැඩි කරන්න බෑ. හරිද? එතකොට දැන් සල්ලි ගෙවලා බූස්ට් එකක් එහෙම ගහලා දැන් මේ කරන වැඩක් නම් ඒක රට ටාගට් කරලම මේ බූස්ට් එක ගන්න ඔප්ෂන් එක මේ YouTube එකේ තියෙනවා කොහොමද? හරිද? දැන් මේගොල්ලෝ මේ කරන්නේ ෆේක් ට්‍රැෆික් එකක්නේ. එතකොට මේ බොරු ට්‍රැෆික් එකක් දෙන්න මෙච්චර මේ දැන් ආයතනයට ඩොලර් 14ක් එනවලු පැයකට එක පුද්ගලෙක්ට. හරිද? ඔච්චර විදන් කරන්න දෙයක් නැහැ. බූස්ට් එකක් ගහලා ඊට වැඩිය දෙයක් කරගන්න පුළුවන්. හරිද? දැන් මේ ෆේක් එකක්නේ මේ දෙන්නේ මේ ට්‍රැෆික් එක. එතකොට දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න SMM පැනල් කියලා තියෙනවා. හරිද? ඔය SMM පැනල් එකේ ඔය කියන ෆේක් ට්‍රැෆික් එක මේ මේගොල්ලන්ට මේ ඩොලර් ලක්ෂ ගණනක් වියදම් කරන එක ඩොලර් 100ක් වියදම් කරලා ගහන්න පුළුවන්. ෆේක් එකක් ගහන්න ඕන නම්. ඉතින් එහෙම ගහලා වැඩක් නැහැනේ. කිසිම ආයතනයකට කොකාකෝලා හරි මොනවා හරි කිසිම ආයතනයකට අවශ්‍ය නැහැ මේ විදිහේ බොරු ආතල් එකක් දෙන්න. හරිද? එතකොට මේගොල්ලෝ මේ මිනිසුන් අන්දන එකක් තමයි මේ කරන්නේ. ඇත්තටම කිව්වොත් මේ විකී ඇතුළු මේ Java ආරමේ Zoom meeting වල කතා කරන අයට ලොකු ඇටි දෙනුමක් නැහැ. හරිද? අමු ගොන්. එතකොට වැඩේ තියෙන්නේ එහෙම යුන්ට පුළුවන් මේ මිනිසුන්ව ඇත්ත කියනවා වගේ බොරු කියලා අන්දන්න. හරි? එතකොට මේ අහුවෙන අය විකී කියනවා වගේ ඇත්තටම තමයි. එතකොට අර මෝඩයෝ වගේ අදහස් ප්‍රකාශ කරන්න එපා. ඕක ටික ටික දුන්නා නම් ඉවරයි. ඒක ටික ටික දීලා වැඩක් නැහැ. එහෙම කම්පැනි ඉල්ලන්නේ නැහැ එකපාරට නේද? ඔන්න බලන්න මේගොල්ලෝ මේ රැකියාව ලබා දීම සම්බන්ධයෙන් ඉස්සර කිව්ව කතාවේ දැන් කියන කතාවේ වෙනස. මේගොල්ලෝ ඉස්සර කිව්වේ අපිට මේ ජොබ් ටික ටික ලබා දෙන්න බෑ. ඔයගොල්ලෝ ලක්ෂ 5ම බඳව ගන්න අපිට උදව් කරන්න මිනිසුන් අරගෙන එන්න. ඊට පස්සේ ජොබ් ටික අපි ඔක්කොම එකපාර දෙන්නම් කියලා. හරිද? දැන් මේගොල්ලෝ කියන කතාව තමයි අපි මේ ඔක්කොම මිනිස්සු බඳවගෙන ඉවරයි මේ කඩාකප්පල්කාරයෝ හින්දා තමයි මේක දෙන්න පරක්කු වෙන්නේ. මේක හැබැයි අපිට රැකියාවල් ඔක්කොම එකපාර දෙන්න බෑ. ටික ටික තමයි අපි දෙන්න කියලා දැන් කියන්නේ. හරිද? මොලයක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා මේගොල්ලෝ මොකද්ද මේ කරන්නේ කියලා. හරිද? එතකොට මේක මේ මිනිස්සුන්ව බඳවගද්දී මේගොල්ලෝ සිස්ටම් එකට මේ ඩීටේල් ටික ගන්න එපා. කියන්නේ මිනිස්සෙක් සල්ලි දාලා මේකේ විස්තර ටික මේගොල්ලන්ට එවුවට පස්සේ මේගොල්ලෝගේ සිස්ටම් එකකට දැන් මේ හරි කම්පැනි එකක් නම් මේගොල්ලන්ගේ ඩේටාබේස් එකක් තියෙන්න බෑ. එතකොට මේගොල්ලෝ කරන්නේ ඒ මිනිස්සුන්ගේ විස්තර ටිකත් අරගෙන සල්ලි දුන්නද නැද්ද කියලා ඒ ටිකත් සිස්ටම් එකට එන්ටර් කරගන්නවා. ඒ එන්ටර් කරගත්තට පස්සේ මේගොල්ලන්ට එකපාරම මේ මිනිස්සුන්ගේ සියලුම ඩේටාබේස් එක ඒ මිනිස්සුන්ගේ ඊමේල් එක ඇතුළේ සියලුම දේවල් ටික මේගොල්ලන්ගේ සයිට් එකේ ඩේටාබේස් එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. විනාඩි 5ක වැඩක් තියෙනවා. ඊට පස්සේ වැඩ කරන මිනිස්සුන්ට ඕන නම් දැන් පාස්වර්ඩ් එකක් දන්නේ නැහනේ. පාස්වර්ඩ් එක රීසෙට් කරලා මේ ලොග් වෙන්න කියලා ඒගොල්ලන්ට ඒක කියලා දෙන්න පුළුවන්. හරිම සිම්පල් වැඩක්නේ. හැබැයි මේගොල්ලෝ ඒක කරන්නේ නැහැ. මේගොල්ලෝ කියන්නේ මේ එකපාර දෙන්න අමාරු කියලා. දැන් මේගොල්ලෝ මේ ෆේක් ට්‍රැෆික් එකක් දෙන්න මේ වැඩේ කරන්නේ. එහෙමනම් 500කට 600කට පුළුවන් ට්‍රැෆික් එකක් දෙන්න මේ රසවල් කරන්න දෙනවා කියලා කියන්නේ තානි කරමු මේගොල්ලෝ කරන්නේ බොරුව. හරිද? එතකොට මේගොල්ලෝගේ මේ පත්තිල් ලිපි දෙන එක ගැන කියනෝනේ. පත්තිල් ලිපි ටික මේගොල්ලන්ට මේල් එක හරහා ඔන්ලයින් යවන්න පුළුවන් නේ. දැන් අපි පිටරට ජොබ් එකකට ඉන්ටර්විව් ගියාට පස්සේ ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදි
අපිට පත්වීම ලිපිය මේ ඊමේල් කරනවා ඒගොල්ලෝ. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඒතොර මේගොල්ලෝ මේගොල්ලන්ගේ පත්වීම ලිපිය දැක්ක මිනිස්සු දන්නවා ඒකේ තනිකර අඩුපාඩු ගොඩයි. හරිද? මේ ඇත්තරම කරන එකක් නම් වැදගත් අර විදියට කරන කම්පැනි එකක් නම් ඔය වගේ අඩුපාඩු තියෙන විදියක් නෑ. මේගොල්ලෝ මේගොල්ලෝ කරපු ට්‍රේනින් එකේ ඉඳන්ම සියලුම ප්‍රසන්ටේෂන් වල ඉඳන්ම අකුරු ඉඳන්ම වැරදි මේගොල්ලන්. හරිද? එතකොට පත්වීම ලිපිය ගැන කොහොමද කියන්න දෙයක් නෑනේ. ඔය ඒකෙත් ගොඩක් වැරදි තිබ්බා. එහෙම එකේ බුද්ධියක් තියෙන මිනිසුන්ට තේරෙනවා මේගොල්ලෝ කරන්නේ මේ බොරුවක් කියලා. එහෙනම් ප්‍රොෆෙසර් මංජුල රණසිංහ සර්ගේ සම්බන්ධතාවය හරහා මේ අපිට මේ අවස්ථාව ලබා දෙන ආයතනෙ මොකක්ද ආයතනෙ? ඔන්න ඊළඟ ප්‍රශ්නේ. දන්න කෙනෙකුට කියන්න පුළුවන් ද ආයතනෙ මොකක්ද කියලා? කාටද පුළුවන්? අතිශුත අවස්ථාවක් දෙනවා. මොකක්ද අපිට මේ අවස්ථාව ලබා දෙන ආයතනෙ? අවස්ථාවක් කාටද ගන්න පුළුවන්? මොකක්ද ආයතනෙ පිළිබඳව ඉංගියක් හෝ නැත්නම් නම හෝ කියන්න හැකියාවක් තියෙනවා. මොකක්ද අපිට මේ රැකියාව ලබා දෙන ආයතනෙ? දන්නවද? විජයගුණ මහත්මිය දන්නවද? හොඳයි කියන්න බෑ. මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා ඕකේ කරන්න. WMST විජයගුණ. Hello. Oh, And Sudasat. Crowd Bank. මොකද? Bank. ඇහුන්නේ නැහැ. Crowd Bank. ක්‍රවුඩ් බෑග්. හොඳයි. තව උත්තර තියෙනවද? කාට දෙන්න පුළුවන් උත්තරයක්? අපිට මේ රැකියාව අවස්ථාව ලබා දෙන මේ විදේශීය ආයතනය මොකක්ද? එහෙම ආයතනයක් ගැන කිව්වේ නෑ සර්. එහෙම ආයතනයක් දන්නේ නෑ. ඕහොන් ඉතින් උත්තරයක් දුන්නා. හරි. ඈ හොඳයි. දැන් ශ්‍රීලනි කියනවා අපි එහෙම ආයතනයක් පිළිබඳව සටහන් කරලා නැල්ලු. උත්තරය නැද්ද කාටවත්? කාටවත් උත්තරයක් නැහැ. හරි. උත්තරයක් එන්නේ විදියක් නැහැ. මම නම කියන්න බලන්නම්කෝ පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. එතකොට මේ අවස්ථාව හම් වෙන ආයතනයට අපි කියන්නේ A කිය. A කියලා ආයතනයකින් තමයි මේක හම් වෙන්නේ. ඒ නම කියන්නේ නැත්තේ. නම කියන්නේ. ඒ නම කියන්න විදිහක් නැහැ. හේතුව ඒක බිස්නස් පර්පස් එකක් නිසා. ඒක ගිවිසුම්ගත කරුණු වල ඇතුළත් වෙන කාරණයක් නිසා ධම්ම කියන්නේ නැත්තේ. හේතුව තමයි දැනගත්තොත් එහෙම මොකද වෙන්නේ? වෙනත් මිනිස්සු ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කාරණා කටයුතු කරනවා. හරිද? අපි දෙන්නම් ඩොලර් 3කට කියලා ඒ වගේ යන්න පුළුවන්. හරිද? ඒ නිසා තමයි මේ ගිවිසුම්ගත කරුණු ඇතුළත් කරන්නේ නැත්තේ. ඒකයි අපි ඒ කියන නමින් හඳුන්වන්නේ. ඒ තමයි නම. හරි දැන් හරි ඕන වෙලාවක ඇහුවොත් එimhe මොකද්ද කම්පැනි නම ඒ. ඒක මොන වගේ එකක්ද ඒක? ඒක බලුවොත් එimhe ඒක ඇඩ්වර්ටයිසින් කරන ලෝකේ තියෙන ප්‍රමුඛතම සමාගම. හරි ලෝකේ තියෙන ප්‍රමුඛතම ඇඩ්වර්ටයිසින් කරන සමාගම. හරි ප්‍රමුඛතම. අනාගතයේ ඔබ මේක දැනගන්න. හරි ලෝකේ තියෙන ප්‍රමුඛතම සමාගමක්. ඒ සමාගම හරහා තමයි ඔන්න අවස්ථාව හම්බෙන්නේ. ඔන්න දැන් තමයි රසවත්ම ටික තියෙන්නේ. හරිද? දැන් මේ පුද්ගලයා කියන මේ සමාගමේ නම ඒ කියලා හිතා ගන්නවා. හරිද? කියන නමක් කියන්නේ නැහැ. එතකොට නම කියන්න බැරි හේතුව තව අය මේක ගණී කියලා බයට යනවා. හරිද? එතකොට දැන් මේ ජාවාරමට මුලින් සම්බන්ධ වුණ අය දන්නවා ඇති. මෙයාලා මුලින්ම කිව්වේ මේ කෝටාව දුන්නේ මංජුලගෙන් ඉගෙන ගත්ත. ඒ කියන්නේ පිටරට ඉන්න සුද්දෙක් බිලියනපතියෙක් වුණ කෙනෙක් මෙයාගේ ගෝලේ කියලා තමයි මේගොල්ලෝ කිව්වේ. එතකොට මංජුලට ගෞරවයක් වශයෙන් රැකියා ප්‍රදානයක් කියලා කිව්වා මේ හම්බ වුනේ. එහෙනම් ඇයි බය වෙන්නේ? එතකොට ඒක වෙන කෙනෙක්ට ගන්න බෑනේ මේ රැකියා ප්‍රදානයක් ගෞරවයක් වශයෙන් හම්බුනේ කරන්න. හරිද? ඒගොල්ලන්ට තේරෙනවා ඉතින් මෙයාලා එදා ඉඳන්ම කිව්වේ ටොම්පච. ගල් පැලන බොරු තමයි මේගොල්ලෝ ඉස්සර ඉඳන්ම කිව්වේ. එතකොට දැන් මෙයා කියනවා මේ සමාගම ලෝකයේ තියෙන ප්‍රධානතම ඇඩ්වර්ටයිසින් සමාගමක් කියලා. එතකොට ඒකත් ඔයගොල්ලෝ ඔළුවේ තියාගෙනම ඊටු ටිකක් බලන්න. ඒ නීතිමය තත්ත්වය බලපාන්නේ කොහොමද? එහෙනම් අපි ලංකාවට මේ අවස්ථාව ගෙනල්ලා මේ පිළිබඳව ලෝකෙත් එක්ක ගනුදෙනු කරන ලෝකෙත් එක්ක පිළිගත් ගනුදෙනු කරන ආයතනයක් තියෙනවා. ආය පුජ්‍යලෙක් ඉන්නවා ලංකාවේ සෙක්‍රටරි නැත්නම් සමාගම් ලේකම්වරයෙක් ඉන්නවා. එයා තමයි ලංකාව වෙනුවෙන් ලෝකෙත් එක්ක මේ ගිවිසුම් සම්බන්ධව බලය පැවැරෙන පුජ්‍යලයා. එයාට තමයි මේක ඉදිරිපත් කරන්න ඕනේ. එයාට ඉදිරිපත් කරපුවාම එයා ගත්ත ගමන් අස්සනා හරි ෂෝක් කියලා ගහන්න බෑ. ඇයි එයාගේ අස්සනක් යෙදුවා නම් ඒක නීති අනුකූල ලේඛී වෙලා එතකොට ඒක සත්‍ය එකක්.
ඊට පස්සේ තිබ්බේ නැත්තම් රැකිය ප්‍රශ්නේ. ඒ නිසා එතුමන්ට ඒක ඉදිරිපත් කරාට පස්සේ එතුමා තමයි ඒ අදාළ කම්පැනි එක කතා කරන්නේ ඔබෙන් මෙහෙම දෙයක් ලංකාවට ලැබෙන්න තියෙනවා මේක ඇත්තද සත්‍යද? ඇත්ත සත්‍ය කියන එක තේරුම් ගත්තට පස්සේ තමයි ඒ අදාළ ඒකට අවශ්‍ය ලියකියවිලි ඒගොල්ලොන්ගෙන් ඉල්ල ගන්නවා. ලංකාවෙන් අවශ්‍ය ලියකියවිලි දෙනවා. දීලා තමයි මේක නීත්‍යාන ලියකියවිල්ලක් බවට පත් වෙන්නේ. ඒ ලියකියවිල්ල ලැබිලා දැන් මාස 11කටත් වැඩි. මේ අස්තන ගන්න මාස 2කමාරක් විතර යනවා. දැන් ඒක තමයි ගිවිසුම කියන නීත්‍යානුකූල ලියකියවිලි. ඒ ගිවිසුමේ මේ අදාළ කම්පැනි නම් තියෙනවා. හරිද? නැත්නම් ඒක මේ ප්‍රසිද්ධ කරන්න ඒ බැඳිලා නැහැ. ඒක රහස් ලියකියවිල්ලක් ගිවිසුමක් කියලා කියන්නේ. ඒකේ තොරතුරු අපිට ඉල්ලා හිටින්න බෑ වෙන කෙනෙකුට. ඇයි කෙනෙක් පෞද්ගලිකව ගත්ත එකක්. එතකොට ඒක ලෝකෙත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒ තොරතුරු අවශ්‍ය තැනකදී ඉදිරිපත් කරනවා. අපි දුමු නීතිමය වශයෙන් මොන හරි මේ ගැටලුවකට අපිට මුණ පාන්න වෙච්ච අවස්ථාවක ඒ අදාළ ආයතන වලට ඒක යොමු කරන්න බැඳලා ඉන්නේ. හැබැයි ඕන අයට නෙවෙයි. හරි ඔන්න දැන් තමයි හරිම පොයින්ට් එකට ආවේ. දැන් මේ පුද්ගලයා කියනවා මෙයාලා මේ ගිවිසුම ගහලා ඉවරයි කියලා. ඒ කියන්නේ ප්‍රෝකයා එකයි මේ රැකියාවල් ලබා දෙන විදේශීය සමාගමයි අතර ගිවිසුම අත්සන් කරලා ඉවරයි. ඒකත් අත්සන් කළා දැන් මාස 11ක් වෙනවා මේ ගිවිසුම අතේ තියෙනවා කියලා මේගොල්ලෝ කියන්නේ. හරිද? එතකොට මේ ගිවිසුමේ අදාළ විදේශීය සමාගමේ නම තියෙනවා කියලා කියනවා. එතකොට නීතිමය ගැටලුවක් මොන හරි ආවොත් මේ අදාළ තැන් වලට ඒකත් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා කියලා කියනවා. හරිද? එතකොට ඔන්න දැන් මම මේ කියන ඩොකියුමන්ට් එක ඔයගලන්ට පෙන්නනවා. හරිද? දැන් මේ ඩොකියුමන්ට් එක ඔයගලන්ට පේන්න තියෙනවා. මේ කියන විදේශීය සමාගමේ නම පේන්න තියෙනවා. මේකේ නම තමයි ප්‍රීමියම් මැනේජ්මන්ට් කන්සල්ටන්සි. හරිද? එතකොට ඒ නම මේ ඩොකියුමන්ට් එකේ පැහැදිලිව පේන්න තියෙනවා. එතකොට මේකේ ලිපිනයක් පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම වෙබ්සයිට් ඇඩ්‍රස් එකක් තියෙනවා. හරි? දැන් ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට ඔක්කොම ටික තියෙනවනේ. දැන් එහෙම හිතන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්න මෙන්න මෙතන ඉඳන්. හරි පළවෙනි ගැටලුව තමයි මේ ඩොකියුමන්ට් එකේ පේන්න තියෙන ලිපිනේ තියෙනවනේ. මේ ලිපිනේ මේ විදිහේ සමාගමක් නැහැ. හරිද? ඒක මේ නිකන් Google search කරලා බලන්න නෙමෙයි කියන්නේ. අපි ගිහිල්ලා බලලා තමයි තහවුරු කරගෙන ඔයගලන්ට මේක කියන්නේ. හරිද? එතකොට මම කියන්නේ බොරුවක් වෙන්න පුළුවන්. මේකට සල්ලි දාපු මිනිස්සු මාව විශ්වාස කරන්න ඕනේ. ඔයගලන්ගේ කවුරුන් ඥාතියෙක් ඉන්නවනම් ඩුබායි රටේ ඔයගලන්ට මේ ඇඩ්‍රස් එක දීලා චෙක් කරලා බලන්න පුළුවන් ඒ කෙනාව යවලා. හරිද? ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව තමයි දැන් මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ මේ ප්‍රීමියම් කියන මේ ආයතනයේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ. මේක ඩොමේන් එක ක්‍රියේට් කරලා තියෙන්නේ 2024 12 වෙනි මාසේ. ඒ කියන්නේ මේ ඩොකියුමන්ට් එක හදපු කාලේ තමයි මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ. හරිද? එහෙම වෙන්න බෑනේ. ඒ කියන්නේ අම්මට කලින් පුතා ඉපදුනා වගේ වැඩන්නේ. දැන් මේ ප්‍රෝකයා එක 2023 අන්තිම තමයි පටන් ගත්තේ. ඊට කලින් වෙන නමකින් මේගොල්ලෝ 2022 මේක කරලා තියෙනවා. ඒ කට්ටිය කැඩිලා ඊට පස්සේ තමයි මේගොල්ලෝ 2023 දී මේක පටන් ගන්න තියෙන්නේ. ඒතකොට 2023 පටන් ගත්ත මේ කෝටාවේ මේ ජොබ් ලබා දෙන සමාගම පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක පටන් ගන්න තියෙන්නේ 2024 12 වෙනි මාසේ. හරිද? එතකොට මේවා මේ මම කියනකොට පිළිගන්න එපා. පොඩ්ඩක් හොයලා බලන්න මේ හරිම සරල දේවල් ටිකක් තියෙනවා. ගෙදර ඉන්න ඉස්කෝලේ යන පොඩි ළමයෙක්ට කිව්වොත් ඒ ළමයාත් මේක හොයලා දෙයි. හරිද? එතකොටම අනිත් කාරණාව තමයි මේ ප්‍රීමියම් කියන නමින් දැන් මේ පුද්ගලයා කියන මේක ලෝකේ තියෙන දෙවන්ත සමාගමක් කියලා. මේ ප්‍රීමියම් කියන නමින් ලෝකේ ප්‍රධාන ඇඩ්වර්ටයිසින් කරන සමාගමක් නෑ. හරිද? ඊළඟ කාරණාව මෙයාලා මුලින් කිව්වේ රුසියානු සමාගමක් කියලා මේ රැකියා කෝටාව ලබා දෙන්නේ. හැබැයි මේක දැන් රුසියාවෙන් ඩුබායි වලට බැහැනවා. ඊළඟ කාරණාව තමයි මේ සමාගමේ අයිතිකාරයා ගැනත් මම පොඩ්ඩක් හෙව්වා. හරිද? ඒතර මේ සමාගමේ අයිතිකාරයාගේ නම තමයි මොහොමඩ් සලා හුමයිඩා. හරිද? එතකොට මේ පුද්ගලයාත් මේ මංජුල වගේම හොර PhD තියෙන මිනිස්සෙක් කියලා මට දැනගන්න ලැබුණා. හරි මම දන්නවා දැන් ඔයගලන්ට ඇති වෙන ගැටලුව මොකක්ද කියලා. ඒ කියන්නේ මම මේ පෙන්නපු ඩොකියුමන්ට්ස් මේ තියෙන සමාගම් වල නම් මේක බොරු ඒවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මමත් ඔයගලන් රවට්ටනවා වෙන්න පුළුවන්. ඒකින්ද මම කිව්වා කියලා පිළිගන්න එපා. පොඩ්ඩක් ඔයගොල්ලෝ හොයලා බලන්න. හරිද? එතකොට ඇත්තම කතාව තමයි මේ මහා බැංකුවට මේගොල්ලෝ පෙන්නපු ඩොකියුමන්ට් එක තමයි මම මේ ඔයගලන්ට පෙන්නන්නේ. හරිද? එතකොට මේක මෙයාලා හදපු ෆේක් ඩොකියුමන්ට් එකක්. හරි? එතකොට මේ
කියන කෝටාව මේ ඩොකියුමන්ට් එක ඇත්ත එකක් කියලා මෙයාට මේගොල්ලන්ට ඔප්පු කරගන්න පුළුවන් වුණා නම් මේක සෙන්ට්‍රල් බැංකුවෙන් තහනම් වෙන්නේ නැහැ. මේගොල්ලන්ට මේක ඔප්පු කරගන්න බැරි වුණ හින්දායි මේක තහනම් වුණේ. දැන් මේගොල්ලන්ට නඩුවක් වැටලා තියෙන්නේ ඒක හින්දායි. හරි මම මේ කියන්නේ බොරු නම් මංජුල කියන පුද්ගලයාට පුළුවන් ප්‍රසිද්ධිය ඇවිල්ලා කියන්න මේක මේ කියන්නේ බොරුවක් කියලා. හරිද? එතකොට ඇත්ත සමාගම මේකයි කියලා ඒ මනුස්සයාට පෙන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ උසාවියේ නඩුවක් කියනවනේ උසාවියට පෙන්වලා මේ නඩුවේ නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි කෝටාව. මේක ඇත්තටම දුක් තියෙනවා. ඔයගොල්ලෝ හොයලා බලන්න මෙන්න මේ රටට ගිහිල්ලා මේ සමාගමේ අධිකාරියත් එක්ක ඔයගොල්ලෝ කතා කරන්න. එහෙම කියලා මේ පෙන්වන්න පුළුවන්. හරිද? එහෙම පෙන්වන්න දෙයක් නැහැ. මෙයා කරන්නේ බොරු. මොන කියන්නේ අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ සාමාන්‍ය බුද්ධියවත් නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න මොන බూరుවද තමන්ගේ අතේ නිදහස් වෙන්න පුළුවන් කාරණාව. ඒ කියන්නේ කෝටාව ඇත්තට තියාගෙන කිරයන්නේ මොන බూరుවද කියන්නේ. ඒකවත් තේරෙන්නේ නැහැ අපේ මිනිසුන්ට. හරි? එතකොට මම මෙච්චර කල් කතා කරේ මේ සියලුම දේවල් හරියට දැනගෙන හොඳට හොයලා බලන්න. හරිද? ඒතර මේ එළියට දැම්මේ පොඩ්ඩයි. තව ගොඩක් දේවල් දාන්න තියෙනවා. එතකොට ඉස්සරහට තව ගොඩක් දේවල් මම එලි කරනවා. හරි? එතකන් රැඳිලා ඉන්න හැමෝටම සුබ දවසක්.